මම මේ වගේ සිපර් ටේප් එකකුයි සිපර් හෙඩ් එකකුයි අරගෙන තියෙනවා. සිපර් ටේප් එක මම මේ පෑනෙන් ඇඳලා පෙන්නන විදිහට කපා ගන්න ඕනි. මේ විදිහට දෙපැත්තෙන්ම ඇල රේඛාවක් විදිහට තමයි කපා ගන්න ඕනි. මම මේ පෙන්නන විදිහට මේ විදිහට කපා ගන්න. සිපර් හෙඩ් එක එහාට මෙහාට යන කොටස තියෙන්නේ මෙන්න මේ කොටස. ඒ කොටසත් මේ විදිහට කපා ගන්න. එතකොට සිපර් හෙඩ් එක ඇතුල් කරන්න ලේසියි අපිට. අනිත් පැත්තෙත් කලින් විදිහටම කපා ගන්න. ඇලයට එන විදිහට තමයි කපා ගන්න ඕනි. කලින් වගේම ඊට පස්සේ සිපර් හෙඩ් එක මේ වගේ ඇතුල් කරගන්න ඕනි. සිපර් ටේප් එකේ දෙපැත්තම මේ විදිහට ගානට හදාගෙන ඊට පස්සේ කොන් දෙකෙන් අල්ලලා මේ විදිහට ඇතුල් කරගන්න පුළුවන් සිපර් හෙඩ් එක ලේසියෙන්ම. මේ බලන්නකො අපි මේක ලේසියෙන්ම කරගත්ත විදිහ. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.